සියලුම දෙනා වෙබ්ටෙක්සෝන් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා සහයෝගය ලබා දෙන්න. මුලින්ම ඔයා Google එකේ මේ විදිහට type කරගන්න download YouTube thumbnail කියලා. ඉතින් මම මෙතනදී පළවෙනියෙන්ම කියන්න කැමතියි ඔයාලා මුලින්ම අපි දැන් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙන content එකේ title එක තියෙනවනේ. ඒ title එක ඔයා YouTube එකේ කියලා search කරාට පස්සේ ඔයාට එනවනේ trending වෙච්ච videos වල thumbnails. ඉතින් ඒ thumbnail එකක් මෙතනට ගෙනල්ලා ඒක download කරගන්න තමයි අපි යන්නේ. හරි. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ thumbnail එක download කරගන්න. ඉතින් skip කරන්න එපා වීඩියෝ එක මොකක් හරි ඔයාට මගයි හැරෙන්න පුළුවන්. ඉතින් මේ තමයි මේ site එක. ඉතින් අපි මෙතනදී YouTube thumbnail එකක් download කරගන්න යන්නේ. ඉතින් ඔයාට පුළුවන් YouTube එකේ search කරලා ගන්න. ඉතින් මම මෙතන type කළා YouTube tips and tricks කියලා. ඉතින් ඒකට අදාළව මම මේ thumbnail එක download කරගන්න තමයි යන්නේ. ඉතින් ඔයාට මේ වීඩියෝ එකට ගියාට පස්සේ පුළුවන් වීඩියෝ එකේ URL එක copy කරලා ගන්න. ඉතින් ඔයාට පුළුවන් මේ URL එක copy කරලා ගන්න වීඩියෝ එක play කරලා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක කෙනල්ලා අර වෙබ්සයිට් එකේ type කරගන්න. ඒ කියන්නේ paste කරගන්න පුළුවන් copy කරා නම් ඔයා paste කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට download කරගන්න පුළුවන් ඊටාම් පහසුවෙන් මේ තියෙන අන්තිම ස්ටෙප් එක ඔයාට තියෙන Google Gemini එකට ගිහිල්ලා ඔයා download කරපු thumbnail එක design කරගන්න ඕනේ redesign එකක්. ඉතින් ඔයාට පුළුවන් ඒකේ characters වෙනස් කරන්න පුළුවන්. එතකොට font එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි changes කරන්න ලොකු changes වලට යන්න එපා. ඉතින් ඒ විදිහට තමයි ඔයාගේ thumbnail එක හදා ගන්න ඕනේ. ඉතින් thumbnail එක හදලා ඔයාට පුළුවන් මෙතනදිම download කරගන්න. ඉතින් Gemini එකෙන් ෆොටෝ හදන හැටි මම පරණ වීඩියෝස් වල අරන් ඇවිල්ලා තියෙනවා. ඔයාට පුළුවන් ඒවත් බලන්න. ඉතින් මේ විදිහට තමයි අපි thumbnail එක හදාගන්නේ. ඉතින් මේ සඳහා ඉතා අඩු කාලයක් තමයි ගියේ. ඉතින් මේ වීඩියෝ එකේදී කියන්න කැමතියි ඔයාලා අනිත් අයගේ thumbnailම download කරගෙන ඒව upload කරන්න යන්න එපා. ඔයාට reused content problem එක එන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට monetization පවා නැති වෙන්න පුළුවන් අවස්ථාවක් වෙනවා ඒක. ඒ හින්දා මේ ඔයාටම කියලා thumbnail එකක් හදාගන්න. ඒ වුණාට ඔයාට පුළුවන් අර වගේ පොඩි පොඩි දේවල් ඔයාගේ thumbnail එකට එකතු කරගන්න. ඉතින් යාළුවනේ ඔයා ඇවිල්ලා ඉන්නේ වීඩියෝ එකේ අවසානයේදී. ඉතින් මම කෙටි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් දැන් ඔයාට thumbnail එකක් නිවැරදිව trending වන විදිහට හදන්නේ කොහොමද කියලා මම කියලා දුන්නා. ඉතින් කොහොමද මගේ වීඩියෝ එක ඔයා කැමතිද? කැමති නම් like කරන්න පුළුවන්, comment එකක් දාන්න පුළුවන් මොනවා හරි ගැටලු තියෙනවා නම්. ඒ වගේම subscribe කරන්න කියලා නැවත මම ඉල්ලා සිටිනවා. ඉතින් ඔයා අලුතෙන් මේ වගේ වීඩියෝස් අරගෙන එන්න මට කැමති නම් ඉතින් ඔයාගේ like එක, comment එක, subscribe එක මට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් මම මේ වීඩියෝ එකෙන් මෙතනින් අවසන් කරනවා. ඉතින් ඔබ සැමට සුබ දවසක්. සියලු දෙනා සතුටින් ඉන්න.